අර දැන් මම 2024 සංකීර්ණ සංඛ්‍යාවක් ප්‍රශ්නේ. ඒකේ B කොටස කොටස කියනවා Z1 Z2 කියලා සංකීර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා කියනවා. ඊට පස්සේ කියනවා රෝම ඉලක්කම් 3ක් කියන සම්බන්ධතා 3ක් පෙන්වන්න කියලා. හරි. මම මෙතනදී Z1 කියන සංකීර්ණ සංඛ්‍යාව ගන්නවා x1 ධන y1 කියලා සාධාරණව ගන්නවා සංකීර්ණ සංඛ්‍යාව. Z2 සංකීර්ණ සංඛ්‍යාව ගන්නවම x2 ධන I y2 කියලා. හරි. ඊට පස්සේ අපිට පළවෙනි කොටස කියලා කියනවා z1 ධන z2 එකතු කරලා එකේ සම්පූර්ණ ප්‍රතිබද්ධය සමාන වෙනවා කියන z1 වල ප්‍රතිබද්ධය ධන z2 වල ප්‍රතිබද්ධයට. හරි. අපිට මේක තමයි දැන් පෙන්වන්න කියන්නේ. හරි. මම මේකේ එක පැත්තක් තෝරගන්නවා. මම මුලින්ම තෝරගන්නම් වම් අත පැත්ත. වම් අත පැත්ත තෝරගන්නවා. වම් අත පැත්ත තෝරගෙන මම ආදේශ කරගන්නවා z1 ටයි z2 ටයි මම අර ගත්තේ වගේ. x1 ධන I y1 ඒ ආදේශ කරන z1 ට ධන z2 ආදේශ කරන x2 ධන I y2 මේකේ සම්පූර්ණ එකේ ප්‍රතිබද්ධය තමයි තියෙන්නේ. හරි. ඒක අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරලා තාත්වික කොටස් වෙනවා අතාත්වික කොටස් වෙනම එකතු වෙනවා. ඒතර තාත්වික කොටස් x1 x2 ඒ දෙන්න එකතු වෙනවා. හරි. ඊට ධන අතාත්වික කොටස් දෙක වෙනම එකතු වෙනවා. මම එකතු කරද්දී I එක එළියට ගන්නවා. ඒතර y1 ධන y2 I y1 ධන y2 කියන එකේ ප්‍රතිබද්ධය තමයි ඉතුරු වෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ ප්‍රතිබද්ධය කියවහම අපි දන්නවා ප්‍රතිබද්ධය ගනින් මෙතන දාන ලකුණු ඍණ වෙනවා කියලා. හරි. y1 and y2. හරි. අපිට මෙයාව තමයි දැන් හම්බෙන්නේ. ඊට පස්සේ මම මෙතන අපිට පෙන්වන්න තියෙන z1 වල ප්‍රතිබද්ධය z1 වල ප්‍රතිබද්ධය කියන්නේ x1 ඍණ I y1. ඒ කියන්නේ x1 ඍණ I y1. හරි. ඊට පස්සේ z2 වල ප්‍රතිබද්ධය කියන්නේ x2 ඍණ I y2 කියලා. ඒකට x2 ඍණ I y2. හරි මම මේ දෙන්නා වෙනම හදාගන්නවා මෙයාගේ. x1 ඍණ I y1 මම මොකද කරේ ඍණ කියන ගුණ කරා. ඍණ I y1 ගේ ගුණ කරා. මේ ඍණ I ව ගුණ කරා ඇතුළට ඍණ I y1 ඍණ I y2 හම් වෙනවා. මම I y1 ගත්ත x1 තියෙන තැනට. ඒ දෙන්න වෙනම ලියලා ධන x2 ඍණ I y2 කියලා ලියනවා. හරි. එතකොට අපිට පේනවා z1 ගේ ප්‍රතිබද්ධය තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ z2 ගේ ප්‍රතිබද්ධය. හරි. එතකොට අපිට පෙන්වන්න තියෙන කෙනා හම්බ වෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස මම මෙතන ඉල්ලන්නේ. දෙවෙනි කොටස පෙන්වන්න කියලා තියෙනවා z1 z2 ගුණිතයේ ප්‍රතිබද්ධය සමාන වෙනවා කියලා වෙන වෙනම දෙන්නගේ ප්‍රතිබද්ධ වල ගුණිතයට. මේවා තමයි පෙන්වන්න තියෙන්නේ. මම මෙතනදී වම් අත පැත්ත ගන්නවා මුලින්ම. වම් අත පැත්ත අරගෙන මේ දෙන්නව ආදේශ කරගන්න z1 z2. හරි. x1 ධන I y1 z1 කියන්නේ z2 කියන්නේ x2 ධන I y2 මෙන්න මේ ගුණිතයේ ප්‍රතිබද්ධය තමයි ඕනේ. හරි. ඊට පස්සේ මම ගුණ කරනවා ප්‍රතිබද්ධය තියාගෙන මම ගුණ කරනවා අපිට බලන්න දෙක x1 x2 මෙතනින් ගුණ කරනවා I x1 y2 වෙනවා. ඊට පස්සේ මෙතනින් ගුණ කරපුවාම ධන x2 y එක මුලට ගන්න I y1 x2. හරි. I y1 x2 සම්පිමේට හම්බ වෙනවා I වර්ග y1 y2 කියලා. මෙයාගේ ප්‍රතිබද්ධය තමයි තියෙන්නේ. හරි. ඉතින් අපිට සංකීර්ණ සංඛ්‍යාවන් හම්බ වෙන ප්‍රතිබද්ධය තමයි ගන්න. හරි. ඉතින් අපි දන්නවා I වර්ගය කියන ඍණ එකයි කියලා. මේක ආදේශ කරපුවම මෙතෙන්ද හම්බ වෙනවා මට x1 x2. ඉතින් මෙතන I කොටසක් නැහැ. ඒක මෙයා තාත්වික කොටස. ඒතර මේ තාත්වික කොටස් දෙක එකතු වෙනවා. මෙතන අඩු කිරීම ලකුණු තියෙනවා මෙහෙම ගන්න. හරි. ඒතර මම මෙහෙම මෙයාට වර්ණනයක් දානවා. මෙයා තාත්වික කොටස. මේ දෙන්න අතාත්වික කොටස් දෙක. ඒතර මම I එක එළියට ගන්නවා. I වතාව x1 y2 ධන y1 x2. හරි. මෙයාගේ ප්‍රතිපදිත තමයි දැන් ගන්න.
හරි. ඊළඟ ප්‍රතිපදේ ගන්න දෙන්නේ. එතකොට ප්‍රතිපදේ ගන්න මෙතන ලකුණ පේනවා. x1 x2 ඍණ y1 y2 ඍණ i වතාවක් x1 y2 දැන් y1 x2 කියලා හම්බ වෙනවා. හරි. එතකොට මම දැන් මෙතනදී අපිට පෙන්වන්න කියලා තියෙන කෙනා දිහා බලන්න. පෙන්වන්න කියලා තියෙන්නේ Z1 ගේ ප්‍රතිපදේ. Z1 ගේ ප්‍රතිපදේ වතාවක් Z2 ගේ ප්‍රතිපදය හම්බ වෙනවා. මේ දෙන්න ගුණිතයක් විදියට. හරි. මම දැන් බලනවා මේ දෙන්න දිහා පොඩ්ඩක් සසඳලා. මම පොඩ්ඩක් ලියලා පෙන්නන්නම්. Z1 ගේ ප්‍රතිපදේ කියන්නේ මොකද්ද? මම මෙතනින් ලියන්න. x1 ඍණ i y1 වතාවක් එන්න ඕනේ Z2 ගේ ප්‍රතිපදේ x2 ඍණ i y2. මේ දෙන්න ගුණ වුණාම එන්නේ x1 x2 ගුණිතයක් වෙනවා. ඊට පස්සේ මෙතනින් එනවා ඍණ i x1 y2 කියලා පදයක්. එතකොට මෙයාව තියෙනවා මෙතන. මෙයාව මෙතන තියෙනවා. ඊට පස්සේ ඉතුරු දෙන්න ගුණ කරපුවාම එනවා ඍණ i y1 x2 කියලා පදයක්. එයාවත් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්න ගුණ කරාම එනවා ඍණ i ඍණයි ධන වෙනවා. ධන i වර්ගයේ y1 y2 i වර්ගය කියන්නේ ඍණ එකකින් ඉන්න ඍණ y1 y2 හම්බ වෙනවා. ඒතර එයත් මෙතන ඉන්නවා. ඒතර මට පුළුවන් මෙතනදී මෙන්න මේ දෙන්න විදිහට වෙනම වෙන් කරගන්න. මොකද දැන් මම ඔයාලට පෙන්නන මෙතන ලේසියෙන්ම මේ දෙන්න ගුණිතය තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට x1 ඍණ i y1 x2 ඍණ i y2 මෙතන තියෙනවා කියලා පේන්නේ. හරි. ඊට පස්සේ මට පුළුවන් මෙතනදී ආදේශ කරගන්න z1 වල ප්‍රතිබද්ධය වතාවක් z2 වල ප්‍රතිබද්ධය තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට දෙවෙනි එකට පෙන්වන්න ඉර තිබ්බ අපිට මෙන්න මේක. හරි. මම තුන්වෙනි එක මෙතනින් ලියා ගන්න. තුන්වෙනි එකේ තියෙන්නේ z1 වල z1 වතාවක් z1 ගේ ප්‍රතිබද්ධය සමාන වෙනවා කියලා z1 ගේ මාපාංකයේ වර්ගයට. හරි. මේක තමයි එතකොට අපිට පෙන්වන්න තියෙන්නේ. මම මෙතනදී වම්මට පැත්ත ගන්නම්. වම්මට පැත්තේ තියෙන්නේ z1 වතාවක් z2 ගේ ප්‍රතිබද්ධය. හරි. මම මෙතන ආදේශ කරගන්න x1 ධන i y1 වතාවක් තියෙන්නේ z1 ගේ ප්‍රතිබද්ධය. එතන මෙයාගේ ප්‍රතිබද්ධය තමයි ලියා ගන්න. ඒතර x1 ඍණ i y1 හරි. මම මේ දෙන්න ගුණ කරනවා x1 වල වර්ගය එනවා. x1 වල වර්ගය මෙතනින් හම්බ වෙනවා x1 i එක මම මුලින් ලියාගත්තා. ඍණ i x1 y1 හරි. ඊට පස්සේ ඊළඟ එක මෙයාගෙන් ගුණ කරපුවාම ධන i x1 y1 හරි. ඊට පස්සේ ඍණ i වර්ග ඍණ i වර්ග එනවා. එතකොට i වර්ගය කියන්නේ ඍණ එකකින් ඉන්න ඍණ i වර්ගය කියන්නේ ධන 1යි. ඒකට ධන 1යි ඉන්න y වර්ගය තමයි හම්බෙන්නේ. y1 වල වර්ගය. හරි. මේ දෙන්න අයින් වෙලා යනවා. ඒතර හම්බ වෙනවා x1 වර්ග ධන y1 වර්ග කියලා. හරි. ඊට මෙතන පෙන්නන්න කියලා තියෙන්නේ z1 ගේ මාපාංකයේ වර්ගය. අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය ගන්නේ z1 කියන තාත්වික කොටසේ වර්ගය ධන තාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. හරි. ඒ කියන්නේ x1 වර්ග ධන y1 වර්ගයේ වර්ගමූලය. හරි. එතකොට එයාගේ වර්ගය කියන්නේ මෙන්න මෙයා. ඒතර මට කෙලින්ම මෙයාට දෙන්න පුළුවන් z1 වල මාපාංකය වර්ග කරපුවාම එන කෙනාගේ. හරි. එතකොට අපිට මුල් කොටස් තුනෙන් පෙන්වන්න කියලා තිබ්බේ මෙන්න මේ සම්බන්ධය තුන. හරි. ඊට පස්සේ අපිට කියලා තියෙනවා මේ ගානේ මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා z1 වල මාපාංකය දීලා තියෙනවා 1යි කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවක්. දැන් මේ සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු වෙලා තව එකකින් බෙදලා තියෙන්නේ. හරි. ඒතකොට සංකීර්ණ සංඛ්‍යාවක් හම්බෙන්නේ මෙයා තාත්විකයිලු. ඊට පස්සේ කියනවා z2 වල මාපාංකය 1යි කියලා පෙන්නන්න කියලා. හරි. එතකොට මම මෙතනදී අපි දන්නවා දැන් මම කියන්නේ z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් ගන්න. z කියලා සංකීර්ණ සංඛ්‍යාවක් මල්ලේම x ධන i y කියලා. හරි. එතකොට තාත්විකයි කියන්නේ අතාත්වික කොටස බිඳුවයි කියන එක. ඒ කියන්නේ y කොටස බිඳුව වෙනවා. එතකොට මෙන්න මේ x කියන කෑල්ල විතරයි යගේ තියෙන්නේ. හරි. මෙතනදී කියන්නේ මෙන්න මේක. මේක සංකීර්ණ සංඛ්‍යාවල මෙන්න මේ වගේ මොකක් හරි සංකීර්ණ සංඛ්‍යාව යගේ තාත්විකයි. ඒ කියන්නේ තාත්වික කොටස විතරයි තියෙනවා. තාත්වික කොටස නැහැ. හරි. ඒක අපිට මෙතනදී මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරන්න කියනවා. හරි. සම්බන්ධයේ තියෙන්නේ
සංකීර්ණ සංඛ්‍යා දෙකක් බෙදලා ඒක ප්‍රතිබද්ධය අරගෙන. ඒ ප්‍රතිබද්ධය දෙන්නගේ වෙන වෙනම ප්‍රතිබද්ධ වල බෙදීමට සමානයි කියලා තියෙනවා. හරි. ඒතර මෙතන බෙදීමක් ගැන කියලා තියෙනවා. බෙදීමක් තියෙනවා මෙන්න මේ තියලා තියෙන සම්බන්ධයේ තාත්විකයි කියන කොටසේ. මෙයාගෙන් අපිට පෙන්වන්න කියන්නේ. හරි. එතකොට බෙදීමක් තියෙනවා අපිට කලින් දීලා තියෙන බෙදීමක ප්‍රතිබද්ධයක් කියන්නේ. හරි. ඉතින් මම මෙයාගේ ප්‍රතිබද්ධය ගැන හිතුවොත් එහෙම මම උන්න ප්‍රතිබද්ධයක් දැනට දාගන්නවා. මොකද අපිට දීලා තියෙන දත්තේ ප්‍රතිබද්ධයක් ආශ්‍රයයකදී. හරි. ඒතර අපිට මේක තාත්විකයි කියලා තියෙනනේ. හරි. එතකොට මෙන්න මේ සම්පූර්ණ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය ගත්තොත් එහෙම. එයා තාත්විකයි. එතකොට එයාම නිදහම් වෙන්නේ. දැන් මෙතන z කියන සංකීර්ණ සංඛ්‍යාව ලියුවොත් එහෙම y කියන කොටස නෑනේ. z බා එකක් ගත්තොත් එයත් xම තමයි. හරි. එතකොට තාත්වික සංකීර්ණ සංඛ්‍යාවක තාත්වික කොටස විතරක් තියෙන සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය කියන්නේ අර සංකීර්ණ සංඛ්‍යාවම තමයි. ඒතර මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව තාත්විකයි නම් මෙයාගේ ප්‍රතිබද්ධයක් අර සංකීර්ණ සංඛ්‍යාවම තමයි. හරිද? මොකක් හරි සංකීර්ණ සංඛ්‍යාව හුදෙක්ම තාත්විකයි කියොත් ඒ කියන්නේ තාත්වික කොටස විතරයි තියෙන්නේ කියොත් එයාගේ ප්‍රතිබද්ධයයි ඒ සංකීර්ණ සංඛ්‍යාවේ දෙකම සමානයි. ඒ කියන්නේ මෙතනදි මම ලියන්න පුළුවන් මේ සම්පූර්ණ එක තාත්වික හින්දා මෙයාගේ ප්‍රතිබද්ධය එයාගේ සංකීර්ණ සංඛ්‍යාවම සමාන වෙනවා. මෙන්න මේ විදිහට. හරි. එතකොට මම මෙතනදී මට පුළුවන් මෙතන කලින් දීලා තියෙන සම්බන්ධය ගන්න. ඒ කියන්නේ හරයට වෙනමයි ලවයට වෙනමයි දාගන්න පුළුවන් ප්‍රතිබද්ධය. Z1 Z2 කියන කෙනාගේ සම්පූර්ණ ප්‍රතිබද්ධය බෙදෙනවා එක ධන Z1 Z2 ගේ සම්පූර්ණ ප්‍රතිබද්ධය. එයා සමාන වෙනවා මෙයාට. Z1 ධන Z2 එක ධන Z1 වතාවක් Z2. හරි. ඊට පස්සේ අපි කලින් ගත්ත සම්බන්ධ වල තියෙනවා එකතුවක ප්‍රතිබද්ධය වෙන වෙනම එක දෙන්නගේ එකතුවම කියලා. කියන්නේ මට පුළුවන් මෙතනදී ප්‍රතිබද්ධය දෙන්නට වෙන වෙනම දාලා එකතු කරන්න. මෙතන පළවෙනි කොටසේ පෙන්නපු සම්බන්ධය. හරි. ඊට පස්සේ යටත් පුළුවන් මට වෙන වෙනම එකේ ප්‍රතිබද්ධය ඔයාලා දන්නවා. එක කියන්නේ තාත්වික එකක්. එයාගේ අතාත්වික කොටසක් නැහැ. ඒ කියන්නේ කලින් සම්බන්ධයමයි. එයාම තමයි එයාගේ ප්‍රතිබද්ධය කියන්නේ. ඒ කියන්නේ එකේ ප්‍රතිබද්ධය එකම තමයි. එක ධන මෙයාගේ ප්‍රතිබද්ධය. මම මෙතනදී කරේ මෙයාට ප්‍රතිබද්ධය දාන්න. මෙයාට වෙනම වෙනම ප්‍රතිබද්ධය දාන්න. මේ ප්‍රතිබද්ධය කියන්නේ එකම තමයි. ඒ හින්දාම එක වෙනම නෙමෙයි. හරි. දැන් සමාන වෙනවා Z1 ධන Z2 බෙදීම එක ධන Z1 Z2. හරි. ඊට පස්සේ මට පුළුවන් මෙතනදී දැන් අපි දෙවෙනි කොටසේ පාවිච්චි කරපු සම්බන්ධය ගුණිතයක ප්‍රතිබද්ධය කියන්නේ ප්‍රතිබද්ධ දෙකේ ගුණිතයමයි. ඒත් මට පුළුවන් එයා පාවිච්චි කරන්න. හරි. මම ඊට පස්සේ මම මෙයා විතරින් ලියන්න. එතකොට Z1 වල ප්‍රතිබද්ධය ධන Z2 වල ප්‍රතිබද්ධය බෙදෙනවා එක ධන අර දෙන්නට මම වෙන වෙනම දාන්න ප්‍රතිබද්ධ. Z1 ප්‍රතිබද්ධය වතාවක් Z2 ප්‍රතිබද්ධයට. හරි. එයා සමාන වෙනවා මෙන්න මේවට. Z1 ධන Z2 බෙදෙනවා එක ධන Z1 වතාවක් Z2. හරි. ඊට පස්සේ මම මෙතනදී හරස් ගුණිතය දාන්න. හරස් ගුණිතය දාන්න මට පුළුවන් ඕනනම් මෙතන ආදේශ කරන්න බෑ නේ. හරි මම හරස් ගුණිතය දාන්න. හරස් ගුණිතය දාන්නේ මම ඔයාලට අයි කියලා පෙන්නන්න ඊට පස්සේ. මොකද මට පුළුවන් මෙතනදී මෙයාගේ ගුණ වුණාම Z1 මාපාංකයක් වෙනවා. එයා Z1 එක ගුණිත පදයක් වෙනවා. එතකොට අපි දන්නවා Z සංකීර්ණ සංඛ්‍යාවක් එයාගේ සංකීර්ණ සංඛ්‍යාවෙන් ගුණනහම වෙන්නේ එයාගේ මාපාංකයේ වර්ගයට සමාන අගයක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ මම මෙතන ඉන්නේ Z කියන සංකීර්ණ සංඛ්‍යාව එයාගේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරොත් අපි දන්නවා මාපාංකයේ වර්ගයට සමානයි කියලා. හරි. ඒතර අපිට මාපාංකයේ වර්ගයට සමානයි කියලා හදාගන්න පුළුවන් මෙතනින් පදමේ Z1 කියන එකේනා මෙයාගේ ගුණ වුණාම යම් අවස්ථාවක අපිට පුළුවන් මේ මාපාංකය 1යි කියලා දීලා තියෙනවා. එයාව යොදා ගන්න පුළුවන්. එතකොට Z2 කියන කෙනත් එහෙමයි. Z2 වල වෙනවා මෙන්න මේ ආගින් යම් අවස්ථාවක. එතකොට එතනත් Z2 ගේ මාපාංකයේ ඒ වර්ගයක් හම්බ වෙනවා. අපිට හොයන්න කියන්නේ Z2 ගේ මාපාංකය 1යි කියලා පෙන්නන්න තියෙන්නේ. එතකොට මේ වගේ පද හදාගන්න පුළුවන්. එතකොට මම ඊයින් තමයි හරස් ගුණ කරන්නේ. හරි. මම හරස් ගුණිතේ දාන්න Z1 වල ප්‍රතිබද්ධය Z2 වල ප්‍රතිබද්ධය වතාවක් එක ධන Z1 Z2 සමාන වෙනවා Z1 Z2 වතාව එක ධන Z1 මාපාංකයේ Z2 වල මාපාංකය. හරි. ඊට පස්සේ මම කුඩ කරනවා Z1 ගේ
ප්‍රතිබද්ධය ධන මෙතනින් ගොඩනගන Z1 ගේ ප්‍රතිබද්ධය වතාවක් Z1 වතාවක් Z2 හම්බ වෙනවා. හරි ඊට පස්සේ මෙයාගෙන් ගුණ වුණාම Z2 ධන Z2 ප්‍රතිබද්ධය Z1 වතාවක් Z2 හම්බ වෙනවා. හරි ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහටම ගුණ කරනවා Z1 වතාවක් Z1 වල ප්‍රතිබද්ධය වතාවක් Z2 වල ප්‍රතිබද්ධය ඊට පස්සේ Z2 එකෙන් ගුණ කරනවා Z2 ඊට පස්සේ මෙයා ගුණ කරනවා මෙයාගෙන් එතන Z2 Z1 වල ප්‍රතිබද්ධය Z2 වල ප්‍රතිබද්ධය ඒතර අපිට මෙයා හම්බ වෙනවා හරි ඊට පස්සේ මම මෙතනදී මෙයා ගන්නවා Z1 ප්‍රතිබද්ධය තන මට පුළුවන් කලින් කිව්වා වගේ එතකොට සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රතිබද්ධය කියන්නේ මාපාංකයේ වර්ගය. ඒතර මට පුළුවන් Z1 බා Z1 ගුණිත Z1 මාපාංකයේ වර්ගය කියලා ලියා ගන්න. හරි මම එයාව දාගන්නවා. ඊට පස්සේ දැන් Z2 වල මාපාංකය ඊට පස්සේ මෙතනක් තියෙනවා Z2 මාපාංකයේ වතාවක් Z2 කියලා. එයාව මම ගන්නවා වෙනම Z2 වල මාපාංකයේ වර්ගය කියලා. තව Z1. හරි. ඊට පස්සේ Z1 Z1 වතාවක් Z1 වල මාපාංකය කියන්නේ Z1 වල ප්‍රතිබද්ධය කියන්නේ මාපාංකයේ වර්ගය කියන්නේ. මාපාංකයේ වර්ගය Z2 වල ප්‍රතිබද්ධය ධන Z2 ධන මේ දෙන්නගෙන් ගන්න Z2 වතාවක් Z2 වල ප්‍රතිබද්ධයෙන් ගන්න පුළුවන් Z2 වල ප්‍රතිබද්ධ මාපාංකයේ වර්ගය කියලා. වතාවක් Z1 වල ප්‍රතිබද්ධය. හරි. ඊට පස්සේ මට පුළුවන් මේ වෙනකොට එක ආදේශ කරගන්න. මොකද අපිට ගාණ දීලා තියෙනවා Z1 වල මාපාංකය 1යි කියලා. ඒතර එකේ වර්ගය එකමයි. Z ධනෙ Z2 ධනෙ Z2 වල ප්‍රතිබද්ධය ධන මෙයාගේ අගේ තමයි හොයන්න කියන්නේ. ඒකට මම යාගෙන් තියාගන්න Z2 වල මාපාංකයේ වර්ගය වතාවක් Z1. ඊට පස්සේ Z1 ධන මෙයාට එක ආදේශ නම් Z2 වල ප්‍රතිබද්ධය ඊට පස්සේ මෙතන Z2 ඉන්නවා Z2 යන Z2 වල මාපාංකයේ වර්ගය වතාවක් Z1 වල ප්‍රතිබද්ධය. හරි. ඊට පස්සේ අපි දෙපැත්ත දිහා බලපුවාම මේ පැත්තේ Z2 ඉන්නවා මේ පැත්තේ Z2 ඉන්නවා මේ පැත්තේ Z2 වල ප්‍රතිබද්ධය ඉන්නවා මේ පැත්තේ තියෙනවා. හරි. එතකොට මේ දෙන්නව අඩු කරලා දාන්න පුළුවන්. එතකොට හම්බ වෙනවා Z1 වල ප්‍රතිබද්ධය යන Z2 වල මාපාංකයේ වර්ගය වතාවක් Z1 එහා පැත්තේ ඉතුරු වෙනවා මෙයාවයි මෙන්න මෙයාවයි යාවත් මම මෙහා පැත්තට ගියා Z1 Z2 වල මාපාංකයේ වර්ගය වතාවක් Z1 වල ප්‍රතිබද්ධය සමාන බිඳුවයි. හරි. ඊට පස්සේ මම මෙතනදී Z1 පොදුයි Z1 බා පොදුයි. මම යාළුවා එළියට ගන්නවා. ඉතින් Z1 එළියට ගත්තොත් එහෙනම් මෙතනදී ඉතුරු වෙනවා Z2 වල මාපාංකයේ වර්ගය ඍණ 1යි. හරි. ඊට පස්සේ මේ දෙන්න Z1 බා එළියට ගන්න පුළුවන් මට. මේ Z1 බා එළියට ගන්නවා. Z1 බා එළියට ගත්තාම මෙතනින් ඉතුරු වෙනවා එක ඍණ Z2 වල මාපාංකයේ වර්ගය සමාන බිඳුවයි. හරි. ඒතර අපි මෙතන වරහන් දෙකෙන් එකම හදාගන්න ඕනේ නේද? ඉතින් ඍණ ලකුණ එළියට ගන්න. හරි ඍණ ලකුණ එළියට අරන් බලන්නේ. ඍණ එළියට ගත්තාම එයා ධන වෙලා ඍණ එකක් තමයි ඉන්නේ. Z2 වල මාපාංකයේ වර්ගය ඍණ 1. හරි. එහෙනම් තමයි හම්බෙන්නේ. හරි. එතකොට මට පුළුවන් ලියන්න Z1 වලින් Z1 වල මාපාංකයේ ප්‍රතිබද්ධය වතාවක් Z2 වල මාපාංකයේ වර්ගය ඍණ 1 සමාන බිඳුවයි. හරි. එතකොට මෙතනින් අපිට උත්තර දෙකක් හම්බෙනවා. ඒතර එකක් හම්බෙන්නේ Z1 සමානයි Z1 බාට කියලා. ඒතර ඒක වැරදිනේ. මොකද මෙතන කියලා නැහැ Z1 කියන්නේ තාත්විකයි කියලානේ. Z1 කියන්නේ එකක් නෙවෙයි කියලා තියෙනවා. එක නෙවෙයි කියන්නේ එයාගේ මාපාංකය 1යි. හැබැයි එයා එක නෙමෙයි. එක නෙවෙයි කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ i කොටසක් තියෙනවා. i කොටසක් තියෙනවා කියන්නේ එයාගේ ප්‍රතිබද්ධයකුත් තියෙනවා. කියන්නේ ප්‍රතිබද්ධයයි සංකීර්ණ සංඛ්‍යාවයි සමාන වෙන්නේ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් කලින් මෙයාගින් තමයි උත්තරේ ගන්න. Z1 මාපාංකයේ වර්ගය ඍණ 1 සමාන බිඳුවයි. ඇයි එහෙම වෙන්නේ? Z1 අසමානයි Z1 බාට. මොකද යාට තාත්වික කොටසක් තියෙනවා. එතකොට ප්‍රතිබද්ධයකුත් තියෙනවා. ඒතකොට ඒ දෙන්න සමානක් නැහැ. හරි. Z2 මාපාංකයේ සමාන වෙනවා. එතකොට 1යි. එහා පැත්තට කියලා වර්ගමූලය ගන්න තියෙනවා. ඒතර අපි පෙන්නන්නේ කියලා තිබ්බි Z2 මාපාංකය 1 වෙනවා කියලා.
එතකොට අපි දැන් මෙතනදී z2 මාපාංක 1යි කියලා පෙන්වනවා.